ඉපැරණි බංගලාවක්. දැන් කෞතුකාගාරයක්. ගිහින්ම බලමුද? මේ මීදුම් නගරය හපුතලේ. නම ඇසූසැනින් කවුරුත් දන්න කියන සුන්දර ඇඩිෂන්. සුවිසල් දොරටුවෙන් ඇතුළු වූ සැනින් අප නෙත ගැටෙන්නේ අක්කර 12ක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන සුන්දර උද්‍යානය. සීතල හුළඟින් මීදුමෙන් නෙත පිනවන දසුනින් කිසිදු අඩුවක් නොමැති මේ මනරම් සුවදායි පරිසරය කාගෙත් ආකර්ෂණය ලබා ගන්නා එක නම් පුදුමයක් නොවේ. වර්ෂ 1931 දී වතු නිලධාරියෙකු ලෙස මෙරටට පැමිණි ඉංග්‍රීසි වංශාධිපතිවරයෙකු මෙන්ම වැවිලිකරුවෙකු වූ ශ්‍රීමත් තෝමස් විලියස් මහතා විසින් මේ ඉදිකරවා තිබෙනවා. එතුමා විශ්‍රාම යාමත් සමග වර්ෂ 1950 දී වතු හිමිකරුවෙකු වූ ඩොන් චාල්සස් විජේවර්ධන හා ඔහුගේ දියණිය වූ රුක්මනී විජේවර්ධන විසින් මෙම බංගලාව මිලදී ගත්තද පසුව මෙහි අයිතිය බෙනඩික්ට් පූජකවරුන් හට ලැබුණු අතර ඉන්පසුව මෙය ශාන්ත බෙනඩික්ට් තාපසාරාමය නමින්ද හඳුන්වා තිබෙනවා. වර්තමානයේ සංචාරක පාරාදීසයක් කෞතුකාගාරයක් වන මෙම බංගලාව ඇතුළත රූගත කිරීමට නම් අවසර ලැබෙන්නේ නැහැ. මෙහි නැරඹීමට එකල ශ්‍රීමත් තෝමස් විලියස් මහතා විසින් භාවිතා කළ ඉපැරණි ගෘහ භාණ්ඩ, පොත්පත්, සිතුවම් ආදිය පවතින අතර උද්‍යානයේ එක් පසෙක එතුමාගේ පිළිරුවක්ද මේ වන විට නිර්මාණය කර තිබෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 5000ක් පමණ උඩින් පිහිටන හතර වටින්ම සුවිසල් වනාන්තර වට කරගෙන තිබෙන මෙම බංගලාවේ සුන්දරත්වය කියා ගන්නට බැරි තරම්. සැනින් වෙලා ගන්න මීදුමෙන් අපිවත් මැදි කරගත්ත සීතල පිනිවැස්සෙන් නම් එදා කිසිම අඩුවක් උනේ නැහැ. එහෙම දවසට මෙතන තවත් අපූරුයි. මේ නම් පාරාදීසයක්ම තමයි. මේ මීදුමේ සීතලේ ඉඳගෙන උණු තේ එකක් බොන්න තිබුණතින් බංගලාවේ නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට පුංචි කැෆේ එකක් මෙහි පවත්වාගෙන යනු ලබනවා. ඇඩිෂම් නමින් වයින් වර්ග, බීම වර්ග, ජෑම් වර්ග මිලදී ගැනීමටත් මෙහිදී හැකියාව පවතිනවා. මීදුමෙන්, පොද වැස්සෙන්, සීතල හුළඟින් ඇස් පියන සැනින් සුන්දරත්වය වෙනස් වෙන මේ පාරාදීසයෙන් නැරඹීමට මෙන්ම දිනක් හිසිසේ නවාතැන් ගැනීමටද අවස්ථාව ලබා දී තියෙන නිසාම නිදහසේ ඇවිත් මේ සුන්දරත්වය විඳින්න අමතක කරන්න නම් එපා.